Nokia බාරව ඉන්න කම්පැනි එක HMD ලගේ අලුත්ම ෆෝන් එක මේ විදිහට එළියට දාලා තියෙනවා. මේ ෆෝන් එක බජට් ෆෝන් එකක්. අතේ තියෙන මුදලට ගන්න පුළුවන්. අපි හැමෝම දන්නවා Nokia phones මේ වෙනකොට එළි දක්වන්න බලය තියෙන්නේ HMD Global කියන ආයතනයට. මීට කලින් අපි Nokia Android smartphones ගැන කතා කළා. මේ තියෙන්නේ මේ බලයලත් HMD Global ආයතනයම ඒගොල්ලන්ගේ HMD Nokia 105 ෆෝන් එක. මෙතන මම අද ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්න ගොඩක් බජට් එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන ගානට මිලදී ගන්න පුළුවන් මේ HMD ෆෝන් එක Nokia 105 ෆෝන් එක ගැන කතා කරනවා. ඔයාට අර ඉස්සර වගේ බටන් ෆෝන් ෆීචර් ෆෝන් ගැන පොඩ්ඩක් වැඩිහිටියෙක්ට ආච්චිසියා කෙනෙක්ට සමහරවිට අම්මට තාත්තට වෙන්න පුළුවන් නැත්නම් බෑකප් ෆෝන් එකක් විදිහට පාවිච්චි කරනවා නම් මෙන්න මේ පුංචි HMD Nokia 105 ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාට මේක ශ්‍රී ලංකාවේදී TRCSL approve එකත් ඇතුව අලෙවි නියෝජිතයන්ගේ වොරන්ටි එකත් ඇතුව මේ ෆෝන් එක සාමාන්‍යයෙන් රුපියල් 9990කට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. 105 dual sim ෆෝන් එකත් ඔයාට පේනවා ඇති LCD පැනල් එකක් තියෙනවා. කීස් ටික අපිට බලා ගන්න පුළුවන්. 1000 mAh බැටරි එකක් තියෙනවා. දින කීපයක් එක charge එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට SIM එකක් දාගෙන calls ගන්න. ඒ වගේම මේකේ තියෙන 32GB මෙන්න මේ micro SD card එකකට සින්දු ටිකක් එහෙම දාගෙන අහන්න, FM රේඩියෝ අහන්න. මේ වගේ දේවල් නිසා තමයි මේ ෆෝන් එක වැදගත් වෙන්නේ. ඉතින් මොකද හිතන්නේ මේ ෆෝන් එක ගැන ඔයාලා හිතන දේවල් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ශ්‍රී ලංකාවේ ඕනම ස්මාර්ට්ෆෝන් shop එකකින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා වොරන්ටි එකත් එක්ක. පොඩ්ඩක් shop එකට ගිහිල්ලා අහලා බලන්න HMD Nokia 105 ෆෝන් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්ද කියලා.